හොඳයි පුතේ. ඔන්න අද අපේ ගැටලුව. ජ්‍යාමිතිය ගැටලුවක්. ගැටලුව ගැන විස්තර කළොත් මෙතන තියෙන්නේ AE හා AF කියන්නේ සරල රේඛා ඛණ්ඩ දෙකක්. ඊළඟට මේකේ තියෙන තොරතුරු තමයි මෙන්න මේ ACB කෝණය ECD කෝණයට සමානයි. ඊට පස්සේ ABC කෝණය DBF කෝණයට සමානයි. ඊළඟට CAB කෝණය හා CDB කෝණය එකිනෙකට සමානයි. ඒක දීලා තියෙනවා x කියලා. අපෙන් අහන්නේ x වලාගේ. ඒතර දීලා තියෙන තොරතුරු වෙන පාද අතර සම්බන්ධ කිසිම දෙයක් දීලා නැහැ. මෙන්න මේ කෝණ දෙක සමානයි. මේ කෝණ දෙක සමානයි. මේ කෝණ දෙක සමානයි. ඒතර මේක x කියලා දීලාම තියෙනවා. x වලාගේ අපෙන් අහන්නේ. හරි. ඉතින් වීඩියෝ පොස් කරන්න පොස් කරලා තනියම හදන්න උත්සාහ කරන්න. ඊට පස්සේ බලමු අපි වීඩියෝ ප්ලේ කරලා කොහොමද මම ගැටලුවට විසඳුම ලබා ගන්න කියන එක. හරි. හදන්න පටන් ගමු. එහෙනම් ඉස්සෙල්ලාම මම සමාන කෝණ වලට අකුරු දා ගන්නම් නේද? පුරුදු විදියට. දාගම් මේකට A කියලා දාගමු. මේකට B කියලා දාගමු. මේකටත් දාගමු මොකක් හරි C D කියලා. ඇතුලේ කෝණ වලට මම දාගන්නවා. මේ දෙක ගැන අපි දන්නේ නැහැ. ඒක සමානද නැද්ද අපි දන්නේ නැහැ. CD කියලා දාගත්තා. right. දැන් අපි සම්බන්ධතා ලියමු නේද? අපි ගත්තොත් ABC ත්‍රිකෝණය ගත්තොත් ABC ත්‍රිකෝණය සලකලා අභ්‍යන්තර කෝණ තුනේ එකතුව සඳහා ලියන්න පුළුවන් සම්බන්ධය A ධන B ධන x සමානයි අංශක 180යි නේ. එතනින් මට පුළුවන් A ධන B එක පැත්තක තනි කරගෙන x මේ පැත්තට ගේන්න. ඉතින් x කියලා අපිට එනවා. මම පොඩ්ඩක් තියාගන්නවා. ඊළඟට මට පුළුවන් මෙන්න මෙහෙම සම්බන්ධයක් ලියන්න. මෙන්න මෙතන බලන්න මේ තියෙන්නේ AE සරල රේඛාවක් නේ. එතකොට BCD කියලා කියන්නේ සරල රේඛාව මත පිහිටි කෝණ තුනක්. ඔය කෝණ තුනේ එකතු අංශක 180යි නේ. එතකොට මට කෙලින්ම ලියන්න පුළුවන් මේ B ධන C ධන B කියන්නේ B දෙක එකතු වුණොත් මොකද්ද? 2B ධන C නේද? මම එහෙම ලියන්නම්. සමානයි අංශක 180යි. හරි? මෙන්න මෙතන සරල රේඛාවක් මත කෝණ පදනම් කරගෙන මම ලිව්වා. ඒ විදිහටම මට ලියන්න පුළුවන් මෙතන සරල රේඛාවක් AF කියන්නේ සරල රේඛාව මත කෝණ තියෙනවා ADA. ඒතර A ධන D ධන A 180යි. එතන A ධන A එකතු වුණොත් මොකද්ද? 2A නේ. 2A ධන B සමානයි අංශක 180යි. නේද? right. ඊළඟට දැන් මට පුළුවන් මෙහෙම කරන්න. මම මෙන්න මේ සමීකරණ දෙක එකතු කරනවා. සමගාමී සමීකරණ වගේ. එතන මොකක්ද දෙන්නේ? 2B ධන 2 නැත්නම් C නේද? ගමුකෝ 2B ධන C ධන 2A ධන D මොන වම් පැත්තේ පද හතරම එකතු වෙනවා සමානයි 180යි 360යි කියලා අපිට එනවා. ඊළඟට මම මෙන්න මේ 2A ගාවට 2B ගන්නම්. එහෙනම් 2A ධන 2B ධන C ධන D සමානයි 360යි කියලා අපිට සකස් කරගන්න පුළුවන්. ඊළඟට 2A ධන 2B ගෙන් මම දෙකක් ඉවත් කරන්න නේද? මෙතනින් දෙකක් ඉවත් කරොත් A ධන B ධන C ධන D සමානයි 360යි. දැන් මොකද කරන්නේ? දැන් ඔයගොල්ලන්ට පේනවා A ධන B ගේ එකතුව A B ගේ එකතුව 180 ඍණ x මට පුළුවන් මෙන්න මේ වරහණ ඇතුලේ A ධන B වෙනුවට 180 ඍණ x රිංගවන්න ආදේශ කරන්න. එහෙනම් බලමු කියලා. දෙවාරයක් මොකද්ද? 180 ඍණ x ධන C ධන D සමානයි 360යි. සුළු කරොත් මෙතනින් එනවා 360 ඍණ 2x දෙකෙන් ගුණ වෙනවා ධන C ධන D සමානයි 360යි. ලස්සන දෙයක් වෙනව නේද?
මොකද්ද? මේ 360 කැපෙනවා. කැපිලා ඍණ 2x ඉතුරු වෙනවා. ඍණ 2x ධන c ධන d සමානයි බිංදුව ශුන්‍යයි. ශුන්‍යයි කියලා අපිට එනවා. දැන් මට පුළුවන් c සහ d මේ පැත්ත තියාගෙන c ධන d සමානයි ඍණ 2x මේ පැත්තට ගියනවා ධන 2x වෙනවා. හරි? උන c ගේ d ගේ එකතුව ධන 2x කියලා එනවා. දැන් මොකද කරන්නේ? දැන් මම BCD ත්‍රිකෝණය ගන්න නේද? BCD ත්‍රිකෝණය ගත්තොත් BCD ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන එකතු අංශක 180යි. මොකද ලියන්න පුළුවන්? C ධන D ධන x සමානයි අංශක 180යි නේ. දැන් C ධන D ගියාගේ ඔන්න අපි හොයලා තියෙනවා 2x. එහෙනම් C ධන D වෙනකොට දාන්න පුළුවන් 2x ධන x සමානයි 180යි. අන්න අපිට එන x ධන 2x ධන x කියන්නේ 3x සමානයි 180යි. දෙපැත්තම 3ෙන් බෙදමු. අන්න එතකොට අපිට එනවා x වලාගේ අංශක කීයද? x වලාගේ අංශක 60යි කියලා ලස්සන උත්තරයක් අපිට ලැබෙනවා. කිසිම තොරතුරක් දීලා නැහැ. බොහොම නේද? දත්ත දෙකයි දීලා තියෙන මෙන්න මේ කෝණ දෙක සමාන බව පමණයි. මේ කෝණ දෙක සමාන බව දීලා තියෙනවා. ඒ ඇසුරෙන් අපි මෙන්න මේ x කියන කෝණයේ අගය හොයාගත්තා. හරි? එහෙනම් මේ ගැටලුව හොඳින් අධ්‍යයනය කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න. වීඩියෝ එකට like කරලා දාන්න, comment කරන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් තවත් රසවත් ගැටලුවකින් හමු.